ආයුබෝවන් සුබ දවසක්. ඔන්න අදත් මම ආවා මගේ පුංචි දුවලා පුතාලා ටික හම්බ වෙන්න. අද අලුත් පාඩමක් නෙවෙයි. අපි ඉගෙන ගත්තු අඩු කිරීමේ පාඩමක්ම තමයි. ඒත් පුංචි වෙනසක් තියෙනවා. අද අපි අඩු කරලා හොයන්නේ ඉතුරු වුණේ කීයද කියලා නෙවෙයි. අඩු වුණේ කීයද කියලයි අපිට හොයන්න වෙලා තියෙන්නේ. පුතාලට මතකයි නේද? අපි කලින් 20ට අඩු සංඛ්‍යා වලින් අඩු කරා. රූප වලින් අඩු කරා. සංඛ්‍යා තීරුවෙන් අඩු කරා. මතකයි නේද? එහෙනම් අපි පොඩ්ඩක් මතක් කරගමුකෝ. පුතාලට පේනව නේද? මෙතන දොඩම් ගෙඩි 9ක් තියෙනවා. අපි බලමු 9න් 4ක් අඩු කළ විට කීයක් ඉතුරුද කියලා. ඔන්න පුතේ. එහෙනම් මම ගෙඩි 4ක් ඉවත් කෙරුවා. ඉවත් කෙරුවා කියන්නේ අඩු කරා කියන එකට. ඔය පහළ තියෙන්නේ ඉවත් කරපු ගෙඩි 4. එහෙනම් අපි බලමු කීයක් ඉතුරු වුණාද කියලා. උඩ තියෙන පේලියේ තියෙන්නේ ඉතුරු ගෙඩි. ගණන් කරමු. 1යි 2යි 3යි 4යි 5යි. 5ක් ඉතුරුයි නේද? ඔන්න ඔය වගේ ඉතුරු වෙන ගාන තමයි අපි කලින් හෙව්වේ. පුතේ මම ඔයගොල්ලන්ට කිව්වා අද අපි ඉතුරු වුණේ කීයද කියලා හොයන්නේ නැහැ කියලා. අද අපි අඩු වුණ ගාන හොයමු. මේ කතාව අහගන්නකෝ. ගොවි මාමා කෙනෙක් ගොවිපලෙන් කැරට්ටල 10ක් කෙලෙව්වා. ඔය තියෙන්නේ ගලවපු කැරට්ටල 10. ගොවි මාමට බඩගිනි වෙලා කෑම කන්න ගියා. එනකොට ඉතුරු වෙලා තිබුණේ කැරට්ටල 4යි. කැරට්ටල ටිකක් අඩු වෙලා නේද පුතේ? ගොවි මාමා අඩු වුණු කැරට් ගාන තමයි හොයන්නේ. ඔය පහළ සංඛ්‍යා වලින් ලියලා තියෙන්නේ ගලවපු කැරට් 10 සහ ඉතුරු වුණු කැරට් 4. ලා කොළ පාට හිස් කොටුවක් පේනවා නේද? අන්න එතනට එන ඉලක්කම හොයන එක තමයි අද අපි ඉගෙන ගන්නේ. උත්තරේට 4ක් ලැබුණේ 10න් කීයක් අඩු වුණාමද කියලා හොයමු. අපි එහෙනම් අර ඉතුරු වුණ කැරට් 4 ඉවත් කරගමු පුතේ. රෝස පාට කොටුවේ ඇතුලේ තියෙන්නේ ඉතුරු වුණ කැරට් 4. එහෙනම් ලා කොළ පාට කොටුව ඇතුලේ තියෙන්නේ මොන කැරට්ද? අඩු වුණ ටික තමයි ලා කොළ පාට කොටුවේ තියෙන්නේ. කීයක් තියනවද කියලා බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6ක්නේ අඩු වෙලා තියෙන්නේ. ගොවි මාමගෙන් කැරට් 6ක් තමයි අඩු වෙලා තියෙන්නේ. පුතේ අපි ඔය 6 හොයාගත්තේ ගලවපු කැරට් 10න්. අර මාමට ඉතුරු වුණ කැරට් 4 අඩු කරලයි. 10න් 4ක් අඩු කරලා අපි මාමගේ අඩු වුණු කැරට් ටික සොයාගත්තා. අපි ඒ ගානම සංඛ්‍යා තීරුවෙන් බලමුද පුතේ? ගලවපු කැරට් 10 තමයි සංඛ්‍යා තීරුවෙන් පෙන්වන්නේ. ඔන්න එහෙනම් මම 10 ළඟ බොත්තමක් තිබ්බා. ගලවපු කැරට් 10 තමයි මම බොත්තම තිබ්බේ. පුතේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොවි මාමට ඉතුරු වුණු කැරට් 4 ඉවත් කරගමු. එතකොට මම කොටු 4ක් ඉවත් කරන්න ඕනේ. මම 10 9 8 7 කියන කොටු 4 රතු පාටින් පාට කරලා ඉවත් කෙරුවා. අඩු වෙච්ච ගණන සොයන්නයි මම ඔය 4 ඉවත් කරන්නේ. දැන් අපි සංඛ්‍යා තීරුවේ එක ළඟට ගිහින්
කහපාට කොටු ටික ගණන් කරමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔන්න අපිට ගොවි මාමගේ අඩු වෙච්ච කැරට් 6 සංඛ්‍යා තීරුවෙන් හොයාගත්තා. හොයාගත්තේ සංඛ්‍යා තීරුවේ කොටු 10න් ඉතුරු වුණු කැරට් 4 අඩු කරලා. එහෙම නැත්නම් ඉවත් කරලා තමයි අඩු වුණු 6 හොයාගත්තේ. ඒ කියන්නේ මුළු ගණනෙන් ඉතුරු වුණු ගාන අඩු කරලා තමයි අඩු වෙච්ච ගාන හොයාගත්තේ. පුතේ මේ විදියට ඊතල 4ක් ගොස් නවතින තැන ඇති සංඛ්‍යාව මගින්ද අපිට අඩු වුණු සංඛ්‍යාව සොයාගන්න පුළුවන්. ඔය සංඛ්‍යා තීරුවේ ඊතල වලින් පෙන්වලා තියෙන්නේ ඊතල වලින් සංඛ්‍යාව සොයාගන්න හැටි. හොඳයි පුතේ. අපි එහෙනම් තවත් එකක් බලමු. උත්තරය 5 ලැබෙන්නේ 9න් කීයක් අඩු කළ විටද? හොඳයි පුතේ. මම 9 ළඟ බොත්තම තිබ්බා. ඉතුරු වුණ 5 ඉවත් කරගමු. එතකොට මම කොටු 5ක් ඉවත් කරන්න ඕනේ. මම 9 8 7 6 5 කියන කොටු 5 දුඹුරු පාටින් පාට කරලා ඉවත් කෙරුවා. දැන් අපි සංඛ්‍යා තීරුවේ එක ළඟට ගිහින් අඩු වුණ ගාන සොයමු. තද තැඹිලි පාට කොටු ටික ගණන් කරමු. 1 2 3 4. කොටු 4ක් අඩු වෙලා. 4 හොයාගත්තේ 9න් 5ක් අඩු කරලයි. එහෙම නැත්නම් ඉවත් කරලයි. පුතේ මේ ආකාරයට ඊතල 5ක් ගොස් නවතින තැන ඇති සංඛ්‍යාව මගින්ද අපට අඩු වුණ සංඛ්‍යාව සොයාගන්න පුළුවන්. දැන් අපි උත්තරය 7 ඉතුරු ලෙස ලැබෙන්නේ 10න් කීයක් අඩු වුණාමද කියලා බලමු. උත්තරය 7යි. අපි බලමු කොහොමද ඒක ලැබෙන්නේ කියලා. මම 10 ළඟ බොත්තම තිබ්බා. ඉතුරු වුණු 7 ඉවත් කරගමු. එතකොට මම කොටු 7ක් ඉවත් කරන්න ඕනේ. 10 9 8 7 6 5 4 සංඛ්‍යා තිබෙන කොටු 7 රතු පාටින් පාට කරලා ඉවත් කරනවා. දැන් අපි සංඛ්‍යා තීරුවේ එක ළඟට ගිහින් අඩු වුණ ගණන හොයාගමුකෝ. එකේ සිට ඇති සංඛ්‍යා ටික අපි ගණන් කරමු. මෙරුන් පාටින් අපි පාට කරලා තියෙන්නේ එකේ සිට ඇති සංඛ්‍යා ටිකයි. 1 2 3. 3ක් තමයි අඩු වෙලා තියෙන්නේ. 3 සොයාගත්තේ කොහමද? 3 හොයාගත්තේ 10න් 7ක් අඩු කරලා. නැත්නම් ඉවත් කරලා. අපට ඊතල 7ක් ගොස් නවතින තැන ඇති සංඛ්‍යාව මගින්ද අඩු වුණ ගණන සොයාගන්න පුළුවන්. හොඳයි පුතේ. දැන් අපි කිහිපයක්ම බැලුවා. අඩු වුණ සංඛ්‍යාව අපි කිහිපයක්ම බැලුවා. දැන් අපි බලමු පුතේ උත්තරය 2 ලැබෙන සංඛ්‍යා බන්ධන කිහිපයක්. 5න් කීයක් අඩු වුණාමද 2 ලැබෙන්නේ? 7න් කීයක් අඩු වුණාමද 2 ලැබෙන්නේ? 9න් කීයක් අඩු වුණාමද උත්තරය 2 ලෙස ලැබෙන්නේ කියලා. හොඳයි. අපි බලමු එහෙනම් උත්තරය 2 ලැබෙන්නේ 5න් කීයක් අඩු වුණාමද කියලා. අර විදියටම 5 ළඟ බොත්තම තියලා ඉතුරු වුණ 2 ඉවත් කරමු. ඒ කියන්නේ 5 4 කියන කොටු 2
ලා කොළ පාටින් පාට කරලා ඉවත් කෙරුවා. එකේ සිට ඇති තද කොළ පාට කොටු ගණන් කරලා අඩු වුණ ගණන සොයමු. 1 2 3 3ක් අඩු වෙලා. 3 සොයාගත්තේ කොහමද? 5න් 2ක් අඩු කරලයි. එහෙනම් පුතේ අපි බලමු උත්තරය 2 ලැබෙන්නේ 7න් කීයක් අඩු වුණාමද කියලා. 2 ලැබෙන විදි කිහිපයක්ම තියෙනවා පුතේ. හරිද? එහෙනම් ඔන්න මම 7 ළඟ බොත්තම තබලා ඉතුරු වුණු 2 ඉවත් කරනවා. 7 6 කියන කොටු ලා නිල් පාටින් පාට කරලා ඉවත් කෙරුවා. එකේ සිට ඇති තද නිල් පාට කොටු ගණන් කරලා අඩු වුණ ගාන හොයමුකෝ. ගණන් කරමු එහෙනම්. 1යි 2යි 3යි 4යි 5යි. අඩු වුණු ගණන 5යි. 5 හොයාගත්තේ 7න් 2ක් අඩු කරලයි. පුතේ අපි දැන් බලමු 9න් කීයක් අඩු වුණාමද උත්තරය 2 ලැබෙන්නේ කියලා. 9 ළඟ බොත්තම තියන්න ඉතුරු වුණු 2. ඒ කියන්නේ 9 8 යන කොටු 2 කහ පාටින් පාට කර ඉවත් කෙරුවා. එකේ සිට තද තැඹිලි පාටින් නැති කොටු ටික ගණන් කරමු. දැන් හොයමුකෝ එහෙනම් අඩු වුණු ගණන. 1 2 3 4 5 6 7 7ක් අඩු වෙලා. 7 හොයාගත්තේ 9න් 2ක් අඩු කරලයි. දැන් පුතේ මේ ආකාරයට පුතාලට උත්තරය 4 5 6 7 ලැබෙන සංඛ්‍යා බන්ධන කිහිපයක් දෙමව්පියන් සමග එකතු වෙලා හදන්න. හොඳට පුරුදු වෙන්න පුතේ. දෙමව්පියන්ගෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මෙම වීඩියෝව කිහිප වතාවක් පෙන්වමින් දරුවන්ට පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් එහෙනම් මගේ චූටි දුවලා පුතාලට ජේසු පිහිටයි. මම තවත් දවසක අලුත් පාඩමක් අරන් ඕගලන්ව හම්බ වෙන්න එන්නම්.